හරි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ එතකොට අපේ ඊළඟ වීඩියෝ එකෙන් ද්විපද ප්‍රකාශනය කර වර්ග ආයතය කියන පාර්ට් එක. අපි දැන් කලින් වීඩියෝ එකේ කතා කරන්නේ ද්විපද ප්‍රකාශනයක් ගුණ කරගන්නේ කොහොමද කියලා. එතකොට මේකේ දැන් කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ ඒවා. බලන්නකෝ උදාහරණ x ධන 5 වර්ගය. දැන් මේක අර පද දෙකක් ඉන්නවද මෙතන x ධන 5 කියන්නේ පද දෙකක කොටසක්. මේ වගේ එක වර්ගයක් එන්නේ කොහොමද කියන එකයි තමයි දැන් කියලා දෙන්න හදන්නේ. හරි ඔකට කියන අපි ද්විපද ප්‍රකාශනයක වර්ග ආයතය කියලා. එතකොට ඕකත් හරි අමාරු නෑ ලේසි දෙයක් මෙතන තියෙන්නේ. අපි දැන් ඔයාලා දන්නවනේ ළමයි මෙන්න මෙහෙම එකක්. මොකද්ද x වර්ගය කියන්නේ? x වර්ගය කියන්නේ x ගුණ කිරීම x කියන එකනේ. ඊළඟට y වර්ගය කියන්නේ මොකද්ද? y වර්ගය කියන්නේ y ගුණ කිරීම y කියන එක. හරි අපි එතකොට නිකන් හිතමු ගහක් කියලා. ගහක වර්ගය. ඕක එතකොට අපිට හිතන්න පුළුවන් ඒ ගහ ගුණ කිරීම ආයේ මේ ගහ කියලා. නේ? මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සෙක්ගේ වර්ගය. මොකද්ද කියන්නේ එතකොට? ඒ මිනිස්සයා ගුණ කිරීම ඒ මිනිස්සයා. කියන්නේ අර එයාගේ වර්ගය කියන්නේ ඒකම නැවත පාරක් ගුණ කරනවා කියන එකනේ. එහෙනම් හොඳට හිතන්න මේකට ඕක ඇප්ලයි කරොත් මොකද්ද කියන්න පුළුවන්? x ධන 5 කියන සම්පූර්ණ පැකට් එකේ වර්ගය කියන්නේ මොකද්ද? මෙන්න මෙයා x ධන 5 ගුණ කිරීම ආයෙම x ධන 5 කියන එක. ඕකනේ ඔකේ තේරුම. හරි. මේකෙන් හිතුවොත් x වර්ගය කියන්නේ x ගුණ කිරීම x නම් y වර්ගය කියන්නේ y ගුණ කිරීම y නම් ගහයේ වර්ගය කියන්නේ ගහ ගුණ කිරීම ගස නම් මිනිසාගේ වර්ගය කියන්නේ මිනිසා ගුණ කිරීම මිනිසා නම් මෙන්න මේ x ධන 5 පැකට් එකේ වර්ගය කියන්නේ මොකද්ද? x ධන 5 ගුණ කිරීම x ධන 5 කියන එක. හරි. දැන් ඕක ලියුවාට පස්සේ ඔන්න බලන්නකෝ ඔයාලට වෙන දේ. මොකක්ද වෙලා තියෙන්නේ? ඔයාලා හොඳට දන්න කියන එකක් ආවි. අපි කලින් වීඩියෝ එකේ මෙන්න මේ වගේ ඒවා ගුණ කරන හැටි කතා කරා. මොකද කරන්නේ? ඔන්න මම ඔයාලට කියලා දුන්නා මොකද්ද? එක්කෙනෙක් තෝරගන්නවා. දැන් මේකේ දෙන්නම එකයිනේ. කැමති එක්කෙනෙක් තෝරගන්න. මම මෙයාව තෝරගන්න. එයාව මම x ධන 5 දෙපාරක් ලියනවා. මම ලිව්වේ කාවද? මෙන්න මෙයාව තමයි දෙපාරක් ලිව්වේ. මේ දෙකම එකයි ඉතින් හැබැයි මෙයාව මම දෙපාරක් ලිව්වා. ඊට පස්සේ ඉතිරි කෙනා දෙකට කඩලා එක කෑල්ලක් මෙතෙන්ට දාගන්නවා. දැන් මම මේක මෙතනින් දෙකට කඩනවා. එක කෑල්ලක් මෙතෙන්ට දාගන්නවා. ඉතිරි කෑල්ල මෙතෙන්ට දාගන්නවා. හරි. ඔක මතකයිනේ අපි කලින් වීඩියෝ එකේ කතා කරා. ওই ටිකම තමයි දැනුත් කරන්න තියෙන්නේ. හරිද? හරි. දැන් මොකද කරන්නේ අපි? වරහන් ඉවත් කරමු. වරහන් ඉවත් කරනවා කියන්නේ ඔයාලා දන්නවා ළමයි මෙතන එළියේ ඉන්න කෙනාගෙන් ඇතුළේ ඉන්න හැමෝම ගුණ කරනවා. හරි. එතකොට මෙතන x ගෙන් x ගුණ කරොත් අපිට එනවා x වර්ගය. ඊට පස්සේ x ගෙන් ධන 5 ගුණ කරොත් අපිට එනවා ධන 5x. ඊට පස්සේ ධන 5න් ධන x ගුණ කරොත් එනවා අපිට ධනයි ධනයි ධන 5 වරක් x කියන්නේ 5x. ඊට පස්සේ ධන 5න් ධන 5 ගුණ කරනවා ධනයි ධනයි ධන 5 වරක් 5 25යි. ඕන් ඔහොමයි එන්නේ. හරි. ඊට පස්සේ x වර්ගයේ හැමමයි ඔන්න ඔයාලට පේනවා මෙතන සජාතීය පද දෙකක් ඉන්නවා ධන 5x ධන 5x කියලා. ඒ දෙන්න අපිට එකතු කරගන්න වෙනවා. එතකොට ධන 5x ධන 5x කියන්නේ ධන 10ix. හරි මම ඔයාලට පොඩ්ඩක් කියන්නම් මෙන්න මේ සජාතීය පද එකතු කරන අඩු කරන හැටි අපි කලින් වීඩියෝ එක කතා කරලා තිනවා වීජීය ප්‍රකාශන පාඩමේ. ඒවා බැරි නම් වරහන් ඉවත් කිරීම කොටස් බැරි නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඉවරලා මෙතෙන්ද සෙට් වෙන්න. එහෙම නැත්තම් තේරෙන්නේ නැති වෙයි. හරිද? ඒක බලලා මෙතෙන්ද සෙට් වෙනකොට ඒක පුළුවන් වුණාට පස්සේ තමයි මේක පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ පිටිපස්සෙන් ඉන්නවා ධන 25. දැන් මෙතන ඉන්න පද තුන විජාතීය පද තුනක් නිසා මෙතනින් එහාට ආයෙ සුළු කරන්න බෑ. ඕක තමයි උත්තරේ විදියට එන්නේ. හරි. ඔන්න එහෙනම් ඔය වගේ එකක් ಗುಣ කරන්නේ මේ ක්‍රමයටයි. හරි. අපි තව උදාහරණයක් බලමු දෙවෙනි එක. y ඍණ 4 වර්ගය. හරි. ඔක කොහොමද ලියන්න පුළුවන් එහෙනම්? y ඍණ 4 වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන් y ඍණ 4 වාරයක් ආයෙම y ඍණ 4. හොඳට මතක තියාගන්න. ඔය සමහර අය මේක පටලනවා. අර වර්ග දෙක අතරේ තියෙන සාධක පාඩමේ ඒක නෙවෙයි මෙතන. සමහර අය මෙතන y ඍණ 4 ලියලා y ධන 4 කරනවා. ඒක වැරදි. ඒක පට්ට වැරදි. එහෙම නෙවෙයි ඉන්න ඕනේ. හරි y ඍණ 4ම තමයි අර වර්ග දෙකක අන්තරය අපි ලියන්නේ y මොකද්ද මේකම ලියන්නකෝ y වර්ගයේ ඍණ 4 වර්ගයේ සමානයි y ඍණ 4 y ධන 4. ඔහොම ලියන්න පුළුවන් නේ.
ඒක නෙවෙයි මෙතන තියෙන්නේ. මේක බලන්නකො මෙතන දෙන්නටම වර්ගය තියෙනවා. මේක තනි එකේ වර්ගය තියෙන්නේ. එතකොට මේ දෙක කීයටවත් සමාන නැහැ. මේ දෙක දෙකක්. හරි ඒ නිසා මේක නෙවෙයි හරි මෙතන වෙන්නේ මොකද්ද? දෙන්නටම ඍණ එන්නේ. ඍණ නම් ඍණ ධන නම් ධන. හරි දැන් මොකද කරන්නේ? දෙන්නම ලියු එක්කෙනෙක් දෙපාරක් ලියුණා. දැන් ඒ එක්කෙනෙක් තෝරගෙන දෙපාරක් ලියනවා. හරි මම පළවෙනියව තෝරගන්නම්. දෙකම එකයි නේද? ඒක ආව තෝරගත්තත් ප්‍රශ්නයක් නැහැ නේ. පළවෙනියව මම දෙපාරක් ලියනවා. y ඍණ 4 y ඍණ 4. ඊට පස්සේ ලියපු කෙනා නෙමෙයි ලියපු නැති ඉතිරි කෙනා දෙකට කඩනවා ලකුණ ගාවින් දෙකට කඩලා කෑල්ලක් මෙතෙන්ට දාගන්නවා. හරි කෑල්ලක් මෙතෙන්ට දාගන්නවා. ඉතිරි කෑල්ල මෙතෙන්ට දාගන්නවා. ඍණ 4 මෙතෙන්ට දාගත්තා. හරි දැන් මොකද කරන්නේ අපි? වරහන් ඉවත් කරන එක කරන්නේ. හරි වරහන් ඉවත් කරනවා කියන්නේ මොකද්ද? එළියේ තියෙන කෙනාගෙන් වරහන් ඇතුලේ ඉන්න හැමෝම ගුණ කරනවා. එතකොට මම ඔයාලට මේ ඊතල දාන්නේ තේරුම් ගන්න. y ගෙන් y ගුණ කරොත් එනවා ළමයි අපිට y වර්ගය කියලා. හරිද? ඊට පස්සේ y ගෙන් ඍණ 4 වැඩි කරනවා. ඔයාලට පේනවා ධන y ඍණ 4. ධනයි ඍණයි ඍණ y වරක් 4 එනවා අපිට 4y y කියලා. ඊට පස්සේ ඍණ 4 ධන y ගෙන් ගුණ කරනවා. ඍණයි ධනයි ඍණ 4 වරක් y එනවා අපිට 4y y කියලා. ඊට පස්සේ ඍණ 4 ඍණ 4ෙන් ගුණ කරනවා. ඍණයි ඍණයි ධන 4 වරක් 4 16යි කියලා එන්නේ. හරි මොකක්ද එතකොට යාගේ උත්තරේ? y වර්ගයේ හැමමයි මම මෙතනින් ලියන්නම්. y වර්ගයේ හැමමයි මේ බලන්නකෝ ඔයාලට පේනවා ඍණ 4y ඍණ 4y කියන්නේ සජාතීය පද දෙකක්. එතකොට මේ දෙන්න සුළු කරන්න පුළුවන්. මොකක්ද උත්තරේ? ඍණ 8y කියලා එන්නේ. පිටිපස්සෙන් ඉන්නවා නියත පදය ධන 16යි. ඕක තමයි අපේ මෙයා ප්‍රසාරණය කරලා මේකට අපි විහිදුවලා ලියනවාට කියනවා ප්‍රසාරණය කරනවා කියලා. විහිදුවනවා. හරිද? මෙයා මේ විදි මෙතන ඉඳලා මෙතෙන්ට ලියනවාට අපි කියනවා ප්‍රසාරණය කරනවා කියලා. ඔන්න ප්‍රසාරණය කරලා ගුණ කරලා උත්තරේ ගත්තා. හරි. ඒක තේරුණාද? අපි තව උදාහරණයක් බලමු. ඔයාලා වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ස්ටොප් කරලා මේක ලියා ගන්න. තුන්වෙනි එක. මම ගන්නවා 2t ඍණ 5 වර්ගය. මේක කොහොමද බලමු අපි. 2t ඍණ 5 වර්ගය. කොහොමද එන්නේ? 2t ඍණ 5 වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන් 2t ඍණ 5 වාරයක් ආයෙම 2t ඍණ 5. කොහොමද එන්නේ ළමයි? එකම කෙනා දෙපාරක් ඈඩ් කරලා ප්‍රසාරණය කරලා ලියන්න තියෙන්නේ. හරිද? ඒතර මතක තියාගන්න ධන නෙවෙයි දෙන්නම ඍණ. මෙතන ඉන්නේ ඍණ නම් දෙන්නටම ඍණ එන්න ඕනේ. හරි මොකද කරන්නේ? මම එක්කෙනෙක් තෝරගන්නවා. මෙයාව තෝරගන්න කැමති එක්කෙනෙක් දෙන්නම එකයි අවුලක් නැහැ. 2t ඍණ 5. ඔන්න එහෙනම් ආයෙ ලිව්වා 2t ඍණ 5 ආයෙම 2t ඍණ 5. දැන් මොකද කරන්නේ? ඉතිරි එක්කෙනා දෙකට කඩලා කෑල්ලක් මෙතෙන්ද දානවා. ඍණ 5 කෑල්ල මෙතෙන්ද දාගන්නවා. දැන් ඉතින් අර සුපුරුදු විදිහට වරහන් ඉවත් කිරීම කරන්න තියෙනවා. හරි වරහන් ඉවත් කරනවා කියන්නේ මොකද්ද? එළියේ ඉන්න කෙනාගෙන් ඇතුළේ ඉන්න හැමෝම ගුණ කරනවා. 2t 2t ගෙන් වැඩි කරොත් අපිට එනවා දෙවරක් 2 4යි දෙවරක් 2 4යි t පද දෙකක් ගුණ කරනකොට t වර්ගය කියලා එන්නේ. හරි ඊට පස්සේ 2t ඍණ 5න් ගුණ කරොත් එනවා අපිට මොන 2tද? ධන 2t ඍණ 5න් ගුණ කරන්නේ. ධනයි ඍණයි ඍණ 2t 5න් වැඩි කරොත් එනවා 10යි t කියලා. ඊට පස්සේ ඍණ 5 2t ගෙන් වැඩි කරනවා ධන 2t ගෙන්. මෙතන ඉන්නේ ධන 2t ඍණයි ධනයි ඍණ පස්සරක් 2t අපිට එනවා 10යි t කියලා. ඊට පස්සේ ළමයි ඔන්න ඍණ 5 ඍණ 5න් ගුණ කරනවා ඍණයි ඍණයි ධන පස්සරක් 5 අපිට එනවා 25යි කියලා. ඔන්න අපි වරහන් ඉවත් කරගත්තා. දැන් මොකද කරන්නේ? සජාතීය පද දෙක සුළු කරගන්න. පළවෙනි පදයට එක්ක සජාතීය වෙන කෙනෙක් නැහැ. එයා එහෙමම ලියනවා ඍණ 10යි t ඍණ 10යි t කියන්නේ මොකක්ද උත්තරේ? ඍණ 20යි t. පිටිපස්සෙන් ඉන්නවා ධන 25. ඕන් අපේ අවසාන උත්තරේ. හරි. හරි. අපි තව එක ගානක් හදමු. 4 වෙනි ගාන. 5x ධන 9 8යි ගමුකෝ 8c. 5x ධන 8c ගේ වර්ගය. කොහොමද එන්නේ බලන්න. දැන් එයාවත් මොකද කරන්නේ? දෙපාරක් ලියන්න තියෙන්නේ. දැන් 5x ධන 8c ගේ වර්ගය කියන්නේ 5x ධන 8c වාරයක් ආයෙම 5x ධන 8c. ඕකනේ ළමයි තේරුම.
හරි. දැන් මොකද කරන්නේ මම? මෙයාව දෙපාරක් ලියනවා. මෙයාවම නෙවෙයි මෙයාව ලිව්වත් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක ඉතින් දෙකම එකයිනේ. 5x ධන 8c ආයෙම 5x ධන 8c මම දෙපාරක් ලිව්වා එයාව ඈඩ් කරලා. හරි. දැන් මොකද කරන්නේ? ඉතිරි එක්කෙනා ඉතිරි පදේ 5x ධන 8c කියන ඉතිරි පදේ දෙකට කඩනවා මෙන්න මෙතනින්. එක පදයක් මෙතෙන්ට දාගන්නවා මුලට. අනිත් ධන 8c කියන කෙනා මෙතෙන්ට දාගත්තා. මම චුට්ටක් ඉඳ මදින් ලියන්නන්නේ. ධන 8c මේ තියෙන වරහනේ. හරි. දැන් අපි වරහන් ඉවත් කරමු. මොකද වරහන් ඉවත් කරනවා කියන්නේ? එළියේ ඉන්න කෙනාගෙන් ඇතුළේ ඉන්න හැමෝම ගුණ කරනවා. එතකොට 5x ගෙන් වැඩි කරොත් 5 අර 5 25යි. x පද දෙකක් නිසා x වර්ගය කියලා එනවා. 5 අර 5 25යි x පද දෙකක් නිසා x වර්ගය. මෙයයි ගුණ කරේ. හරි. ඊට පස්සේ 5x ගෙන් ධන 8c ගුණ කරනවා. ධන 5x ගෙන් ධන 8c ගුණ කරනවා. ධනයි 5 අරක් 8 40යි 5 අරක් 8 40යි x c කියලා එන්නේ. x ගුණ කිරීම c කියන්නේ xc නැත්නම් cx. ඊට පස්සේ ධන 8c ගුණ කරනවා නැවත ධන 5යි x ගෙන්. එහෙනම් කියන බලන්න ධනයි ධන 8c 5x ගෙන් වැඩි කරොත් 8 වරක් 5 40යි cx නැත්නම් x c කිව්වත් හරි. cx කිව්වත් හරි x c කිව්වත් හරි. ඊට පස්සේ ආයෙත් මෙතන වරහන් ඉවත් කරද්දී ධන 8c ගෙන් ගුණ කරනවා ධනයි ධන 8c ගෙන් වැඩි කරොත් 8 වරක් 8 64යි c පද දෙකක් නිසා c වර්ගය කියලා එන්නේ. හරි. එතකොට අපිට එනවා ඔන්න බලන්න සජාතීය පද සුළු කරගන්න තියෙන්නේ 25යි x වර්ගය හැමමයි ධන 40යි cx ධන 40යි xc ධන 40යි xc ඒ දෙන්න සුළු කරාම එනවා ධන 80යි xc කියලා. අන්තිම පද එනවා ධන 64යි c වර්ගය කියලා. ඔන්න එහෙනම් ඒකේ උත්තරේ. හරි. එතකොට මේක අමාරු නෑ. ඔයාලට තේරෙනවනේ පුංචි ගණන් තියෙන. එතකොට මේ වගේ ඒවා ඔයාලා හදලා තියාගන්න සුළු කිරීම පුරුදු වෙන්න. සහ ඉතින් කෙටි ප්‍රශ්න වලටත් ඔයාලට එන්න පුළුවන් දේවල් මේ තියෙන්නේ. හරි. එතකොට අපි මේ තියෙන්නේ මොකද්ද මේ ක්‍රමේ? දීපද ප්‍රකාශනයක් ප්‍රසාරණය කරලා දීපද ප්‍රකාශනයක වර්ග ආයතය ප්‍රසාරණය කරලා උත්තරේ ලබා ගන්න හැටි. ප්‍රසාරණය කරලා ಗುಣ කරලා උත්තරේ ගන්න හැටි. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේ වගේ එකක් ප්‍රසාරණය කරන්නේ නැතුව, ඒ කියන්නේ මෙහෙම ලියන්නේ නැතුව කෙලින්ම මෙන්න මේ උත්තරේ ගන්න කෙටි ක්‍රමයක් තියෙනවා පියවර 3කින්. ඒ පියවර 3ත් එක්ක මෙයා දුන්නාම කෙලින්ම මේ උත්තරේ ගන්න විදිය. හරි. ඕක අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් ඔයාලා මේකට බලලා ලස්සනට නෝට් එක හදාගෙන ගණන් ටික හදලා ප්‍රැක්ටිස් කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.